Hi, welcome back to my YouTube channel. ඔන්න ඉතින් මාසකට විස්තර පස්සේ මම අරගෙන ආව vlog එකක්. මේක ගොඩාක් ස්පෙෂල් vlog එකක්. ඉතින් ඒක තමයි අපේ අයියාගේ wedding එක. ඔන්න ඉතින් මේක තමයි මම අද මගේ අයියාගේ wedding එකට අඳින්නේ. සාරි එකක් purple color මම මේකට හරිම ආසයි. ගොඩාක් අය ලස්සනයි කිව්වා. වෙඩින් එක තිබුණේ මැයි 14. ඉතින් මම vlog එකක් කරන්න ඕන කියලා හිතාගෙන හිටියේ නැහැ. හැබැයි මට හිතුණා vlog එකක් කරොත් හොඳයි කියලා. ගොඩක් වෙලාවට මම මේ YouTube එකට vlogs කරලා දාන එකේ purpose එක තමයි hobby එකක් විදිහට විතරක් නෙමෙයි. මට කොයි හරි තැනක මේ memories store කරලා තියාගන්න ඕන හින්දා තමයි මම YouTube එකට දාන්නේ. අයියාගේ වෙඩින් එකේදී ඉතින් අයියා ගැන චුට්ටක් කියන්න ඕනනේ නේද? අපේ අයියා ඇවිදින්න මං වගේ කෙනෙක් නෙමෙයි, හරිම දක්ෂයි. එයා කැන්ඩියන් ඩාන්සර් කෙනෙක්, එයා ටීචර් කෙනෙක්. ඉතින් අද මේ වැඩේට ඇවිදලා තියෙන්නේ අයියාගේ යාළුවෝ, ගෝලයෝ. ඉතින් අයියා ගොඩක් දන්න කියන අය. ඉතින් මට හරිම සතුටුයි. ඉතින් මට විතර නෙමෙයි මං දන්නවා අනිවාර්යෙන්ම අයියලටත් සතුටුයි ඇති. මොකද එයාලගේ වෙඩින් එක. ඉතින් එයාලට ඕනුනේ හරිම charm ලස්සන වෙඩින් එකක් ගන්න. ඇත්තටම ඒ විදිහටම ඒ වැඩේ සිද්ධ වුණා. අයියා ගැන කිව්වට නෑනා ගැන කිව්වේ නෑනේ. නෑනා ඇත්තටම මගේ වයසේ. මම හරිම සතුටු වෙනවා නෑනා මගේ වයසේ උනේ ගැන. ඒ වගේම අපි දෙන්නම එකම වගේ පිස්සු ඩබල් දෙකක්. අපි දෙන්න 100,000ක් ගැලපෙනවා. ඉතින් එකම වගේ මොංගල් මෝඩ වැඩ තමයි කරන්නේ. එහෙම කරලා අයියාගෙන් බැනුනොත් අහනවා. මේ vlog එක edit කරද්දි මට තේරුණ දෙයක් තමයි මම මේ දවසේ කිසිම වැඩක් කරලා නැහැ. වීඩියෝ කරන එකයි ෆොටෝ ගන්න එකයි විතරයි කරලා තියෙන්නේ. ඔන්න දැන් තමයි අපේ මනමාලිව රෙජිස්ට්‍රේෂන් එකට එක්කගෙන යන්නේ. කියන්න වචන නෑ, එයාද හරිම ලස්සනයි. මැයි 14 කියලා කියන්නේ ගොඩාක් නැකත් තියෙන සුබ දවසක්ලු. වෙඩින්ග්ස් ගොඩක් තිබුණා. මගේ හස්බන්ඩ්ගේ යාළුවෝ දෙන්නෙක්ගෙත් වෙඩින්ග්ස් තිබුණාද. හැබැයි අපිට යන්න හම්බුන්නේ නැහැ මේ වැඩේ නිසා. මේ දවස තවත් ලස්සන වුණා. එදා ඒ තිබුණු ක්ලයිමේට් එක හින්දා දවසම මාර විදිහට වැස්සා. හැබැයි කිසිම ඩිස්ටර්බ් එකක් උනේ නැහැ වෙඩින් එකට. ඒ ෆන්ක්ෂන් එක මාරම ලස්සනට තියෙන්න ඒ ක්ලයිමේට් එකත් හේතුවක් වුණා. මෙන්න මෙතන නම් ඉතින් අපේ මනමාලි ටිකක් බය වෙලා ඉන්නේ. බය වෙලා ඉන්නේ කියන්නේ එයා හිතුවන්නේ මේ මෙතන කතා කරන්නේ නටන්න තමයි කියලා. එයා නටන්න බැරි කෙනෙක් නෙමෙයි, හරිම ලස්සනට නටන්න පුළුවන්. ඒ වුණාට එයා බය වෙලා වගේ ඉන්නවා. එතන එයාට නටන්න කියලා තමයි මේ කියන්නේ කියලා. ඒ වුණාට අපි හැමෝම ගොඩාක් බලාපොරොත්තුෙන් හිටියා දැන් අයියටත් නටන්න පුළුවන්, නෑනටත් නටන්න පුළුවන්, මේ දෙනා ලස්සන ඩාන්ස් එකක් කරයි කියලා. එහෙම දෙයක් ඒගොල්ලෝ ප්ලෑන් කරලා තිබ්බේ නැහැ. එයාලට ඇත්තටම ප්ලෑන් කරන්න වෙලාවක් තිබුණෙත් නැහැ. ඒ තිබුණු වැඩ හින්දා. ඉතින් ඒ වුණාට අපි හිතුවා නිකන් පොඩි රැන්ඩම් ඩාන්ස් එකක් හරි දායි කියලා. එහෙම කළේ නෑ. හැබැයි ඉතින් හවස නම් අර දුන්න මියුසික් එකට DJ එකට මේ දෙන්න හොන්දට නැටුවා.
ඔන්න එහෙනම් ඉතින් අපේ අයියත් බැන්දා. ඉතින් දෙයියනේ කියලා දැන් ඉතින් පාඩුවෙන් ඉන්න පුළුවන් මට. මොකද දැන් ඉතින් එයා කියන කතා ටික අහන් ඉන්නයි. එයාත් එක්ක වාද විවාද කරන්නයි දැන් වෙනම කෙනෙක් ඉන්නවා. ඒ හින්දා මම කලබල වෙන්න ඕනි නෑ දැන් ඒවට. පෝරුවේ චාරිත්‍ර කරන වෙලාවේ තමයි වැස්ස පටන් ගත්තේ. දැන් මේ වෙලාවේ නම් ටිකක් වැස්ස අඩු කරලා තියෙන්නේ. ඒ හින්දා මං ආව පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගන්න. ඉතින් මාවත් වීඩියෝ කරගන්නේ නැතුව බැහැනේ. ඉතින් මේ ඉන්නේ අපේ අම්මයි අප්පච්චි. ඉතින් කලින් මට කියන්න බැරි වුණා. මම දන්නේ ඒක මම කලින් කිව්වේ නැත්තේ කියලා. ඒතර මේ ඉන්නේ දිනුගේ අම්මයි තාත්තයි. දිනු කියලා කියන්නේ මගේ නෑන පොඩ්ඩ. ඔන්න ඉතින් ඊළඟට මේ දෙන්න ලෑස්ති වෙන්නේ කිරිබත් කපන්න. කිරිබත් කැපුවා කියලා කියන්නේ ආයෙ ඉතින් 100 ගානටම කැපුවා. මං හිතන්නේ මෙතන වෙඩින් එකට ආපු ඔක්කොටම හරියන්නේ කිරිබත් කැපුවක් දන්නේ නැහැ. පුදුම විදියට කිරිබත් කැපුවා මේ දෙන්න. ඇත්තටම ඉතින් මේ ෆොටෝ ගහන්න ඕනි හින්දා තමයි මේ කිරිබත් එක මේ තරම් කැපුවේ. ඉතින් හරියට මේ කිරිබත් එක කපපු වාර ගාන ඔයාලා කමෙන්ට් කළොත් ඔයාලට මේ දෙන්නගෙන් හොඳ gift එකක් දිනා ගන්න අවස්ථාවක් තියෙනවා. හරිද? ඔන්න ඉතින් කිරිබත් එක කපලා අන්තිමට කොහොම හරි දෙන්නට කිරිබත් එක කන්නත් chance එකක් හම්බුණා. මම හිතුවේ අද කිරිබත් එක කන්න බැරි වෙයි කියලා. ඒ දෙන්නට කිරිබත් කපන්න විතරක් වෙයි කියලා. හැබැයි කොහොම හරි chance එකක් හම්බුණා. ජෝඩුව වීඩියෝ කරලා ෆොටෝ ගහලා හරිම මහන්සි. ඒ හින්දා මම ආවා වෙල්කම් ඩ්‍රින්ක් එකක් ගන්න. ෆොටෝග්‍රැෆර්ටවත් නැතුව ඇති ඇත්තටම මට තරම් වැඩ. ඒ තරම් මට වැඩ තිබ්බා. මෙතන මම මේ ඇමරි ඉන්නේ. මේ ගොඩක් අය මට කිව්වාගේ සාරි එක ලස්සනයි අද, මේකප් එක ලස්සනයි, හෙයා එක ලස්සනයි. ඉතින් ලස්සනයි කියලා තමයි ගොඩක් අය කිව්වේ. ඉතින් මට සතුටුයි. හැබැයි ඉතින් කොහොමත් මේ මේකප් කළොත් කවුරුත් ලස්සනයි නේද? මෙච්චරයි ඉතින් අඩුවකට තිබුණේ. ඔන්න නංගිත් ආවා. එයා එන්නේ 11 විතර වුණා. ටිකක් පරක්කු වුණා මේ සැලූන් එකටම ගිහිල්ලා එනකොට. හැබැයි ඉතින් එයා පරක්කු වෙලා ආවා කියලා ප්‍රශ්නයක් වුණ නැහැ. මේ පේනවනේ පුළුවන් තරම් වග කිව්වා වග කියන්න පුළුවන් කෑම වලට. ඊට පස්සේ අපි දෙන්න ගියා පොඩ්ඩක් ෆොටෝස් වීඩියෝස් ටිකක් ගන්න.
ඊට පස්සේ ඉතින් වීඩියෝ අරගෙන අපි දෙන්න ගියා කණ එක නම් වීඩියෝ කරේ නෑ. ඉතින් ඒ රටුව මතක් වෙන්නෙත් නැහනේ. ඉතින් අපි දෙන්න කාලේ ඉවර වෙනකොටම අපේ කපල් එක ගොයිනවේ චේන්ජ් කරගෙන ආවා. හරිම ලස්සනයි. ඉතින් ඊළඟට ඒ දෙන්නගේ ඩාන්ස් එකකුත් තියෙනවා. එහෙනම් අපි බලමු කොහොමද ඒ දෙන්න අතර මේ ඒක ඩාන්ස් බලෙන් ඩාන්ස් කරෙව්වා වගේ. හැබැයි ලස්සනට නැටුවා ඉතින්. දෙන්නම බලෙන්ම වගේ අල්ලගෙන තමයි අයියාගේ යාළුවෝ ටික නැටෙව්වේ. හැබැයි දෙන්න ලස්සනට නැටුවා. ඉතින් අයියාගේ යාළුවන්ගේ සපෝට් එක තමයි ගොඩක්ම තිබුණේ. ආයේ නටනවා කියලා කියන්නේ. කොහෙන් හොයාගත්ත කොහෙන් ඉගෙන ගත්ත දේවල් දන්නේ නැටුවා කියන්නේ නැටුවා ඉතින්. මේ වෙලාවේ නම් ඇත්තටම මම හිතන්නේ අපේ යට පොඩ්ඩක්වත් වැදිලා නැතුව ඇති. ඒ හින්දා තමයි යා මේ වඩික පටුන නටන්නේ. සාමාන්‍යයෙන් යා නිකන් සාමාන්‍ය විදිහට ඉන්න වෙලාවට වඩික පටුන නටන්නේ නෑ. හරිම අඩුයි. මම හිතන්නේ පොඩ්ඩක්වත් වැදිලා නැතුව ඇති. ඒ හින්දා තමයි මේ වඩික පටුන නටන්නේ. දැන් නම් මේ වීඩියෝ එක බලද්දිත් නැට වෙනවා. මේ වීඩියෝ එක මම ගන්න වෙලාවෙත් මම නටනටා තමයි වීඩියෝ එක ගත්තේ. මට තීතෙන්ද කියලා නටන්න ඕන වුණාට නැටුවේ නෑ. මොකද මට මේ වීඩියෝ ටික ගන්නම ඕන වුණා. ඊට පස්සේ නම් ඉතින් අපි සෙට් එක ගිහලා නැටුවා ඉතින්. ඒක මම වීඩියෝ කරේ නැහැ. වීඩියෝ කරන්න කෙනෙක් හිටියේ නෑ. මොකද අපි කට්ටියම නැටුව හින්දා. කට්ටිය නටනවා බලාගෙන ඉඳලා මටත් නටන්න යන්න ඕන වුණා. ඊට පස්සේ ඉතින් අපි කට්ටිය ගියා නටන්න. මමයි හස්බන්ඩ්ුයි අනංගිත් ගියා නටන්න. ඉතින් ඒ වීඩියෝ කරන්න කෙනෙක් හිටියේ නෑ. මොකද හැමෝම නටන්න ගියානේ. ඒ හින්දා ඉතින් මේ තියෙන්නේ අද දවසේ අන්තිම වීඩියෝ ක්ලිප් එක. ඉතින් අද vlog එකටත් ඔයා කැමති නම් like එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න.
ඒ වගේම තමයි මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් තවත් මේ වගේ vlog එකකින් එන්නම්. bye.